කොහොමද ඔයාලට අදත් අරගෙන ආවා අද දවසේදී මම බබාට හදලා දුන්න කෑමවල පුංචි විස්තරයක්. මේ දවස්වල හැමතැනකම වගේ හොඳට රඹුටන් තියෙනවනේ. ඉතින් මම බබාට රඹුටන් දෙtti නම් හරිම පරිස්සමට මෙන්න මේ විදියට කපාගෙන මැද තියෙන ඇටේ අයින් කරගෙන තමා දෙන්නේ. ඉතින් අද උදේට පපාට හදලා දුන්නේ පාන් වලින් ටෝස්ට් එකක්. පිත්තරයක් අරගෙන ඒක පාචනයකට දාලා ඊට පස්සේ ඒකට ලුණු ගම්බිරිස් දාගෙන මේ පිත්තරේ ටිකක් හැන්දෙන් හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ පාන් පෙති ටිකක් අරගෙන මෙන්න මේ විදියට ඒ මිශ්‍රණේ පාන් පෙති දෙකේ හොඳට තවර ගන්නවා. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා ඒකට බටර් චුට්ටක් දාගෙන මෙන්න මේ විදියට පාන් පෙත්ත දෙපැත්ත දාගෙන ටෝස්ට් කරලා ගන්නවා. ඉතින් මේ විදියට හදාගත්ත පාන් පෙති ටික තමයි අද දවසේ බබාගේ උදේ කෑමක උනේ. ඉතින් පාන් එක්ක මම රඹුටන් ටිකකුයි සීඩ්ස් ටිකකුයි එකතු කරගත්තා බබාගේ උදේ කෑමක තව ටිකක් පෝෂණ ගුණයෙන් වැඩි වෙන්න. ඉතින් බබාගේ මෝර්නින් ස්නැක් එකට මං අද චොකලට් ටිකක් එක්ක උදේ ඉතුරු පාන් පෙති දෙකක් එකතු කරගත්තා. ඉතින් දැන් බබාට වයස අවුරුදු 2යි මාස 10යි. ඉතින් මං එයාට මේ වගේ දේවල් සීමා සහිතව පොඩ දෙනවා. ඉතින් දවල් කෑමට මං අද බබාට දුන්නේ බිත්තරයක් බැදලා එතකොට පරිප්පු නිවිති දාලා ඒකම පපඩම්. ඉතින් හවස් වරුවේ අපි පල්ලි ගියා. ඒ චුටි වීඩියෝ ක්ලිප් එකකුත් මම මේකට එකතු කරා. ඉතින් ඒත්ති මම කැරවන් ෆ්‍රෙෂ් එකේ මෙන්න මේ මිනි බර්ගර්ස් ටික අරගෙන ආවා. ඉතින් මේක මැදට ඕනම ෆිලින් එකක් දාලා හදා ගන්න පුළුවන්. අද මම නම් මේකට පටය ටිකක් ගාලා කෙසෙල් ගෙඩියක් එක්ක තමයි බබාගේ කෑමට එකතු කරගත්තේ. ඉතින් රෑ කෑමකට මම තෙම්පරාදු බත් එකක් තමයි අද හදලා දුන්නේ. මුලින්ම පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙගෙන ඉද්දි මම ඒකට ලුණු, සුදු ලුණු, කරපිංචා එතකොට ගෙදර උයාගත්ත බත් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට බිත්තරයක් එතකොට රටකච ටිකක් එකතු කරලා
ලුණු ගම්බිරිස් ටිකකුත් එකතු කරලා මේක හොඳට කලවම් කරලා ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ විදිහට ටෙම්පරාදු බත් එකක් තමයි බබාගේ රෑ කෑමති විදිහට මම අද හදාගත්තේ.